ඔයගලගේ ලෙක්චර් නෝට්ස් PowerPoint slide ගොඩ ගැහිලාද? ඒ වගේම මීටින් මිනිස් කම්පැනි වල මීටින් මිනිස් සිංහලෙන් පැය ගණන් කියන මීටින් මිනිස් ඉංග්‍රීසියෙන් ලියා ගන්න බැරුව ලත වෙනවද? ඒ සඳහා Google සමාගම ඉදිරිපත් කරලා තිබෙන මෙවලම ගැන අද කියන්න යන්නේ. මේකට කියන්නේ Google Notebook LM. මේකට පිවිසෙන්න ඔයා කරන්න ඕනේ notebooklm.google.com එකට ගිහිල්ලා පල්ලෙහා create a new notebook කියලා තියන්නේ. ඒකට වාගේ තියෙන sources ප්‍රබව අප්ලෝඩ් කරන්න. ඔයාලට පුළුවන් මේකට PDF file, PDF notes, PowerPoint notes, ඒ වගේම lecture එකක තියෙන lecture recording, audio recording, එහෙම නැත්නම් YouTube හරි website එකක හරි links ඒ වුණත් මේකට අප්ලෝඩ් කරන්න. මේ වගේ ප්‍රබව 50ක් දක්වා අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම අප්ලෝඩ් කරාම ඒකෙන් එයා අරගෙන රිට්‍රීව් කරනවා. ඒ කියන්නේ නැත්නම් ඒකේ තියෙන තොරතුරු එයා සමාලෝචනය කරනවා. ඊට පස්සේ මෙහා පැත්තේ තියෙන ස්ටුඩියෝ කියන එකෙන් ඔයාලට අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන්. මේකේ වැදගත්කම වෙන්නේ වෙන sources මත නෙමෙයි ඔයා අප්ලෝඩ් කරපු තොරතුරු මත. හරි නිකන් ඔයාගෙම LLM එකක් large language model එකක් හදාගත්තා වගේ ඔයාගෙම තොරතුරු මත එයා ඔයාට briefing doc එකක්, ඒ කියන්නේ කෙටි සටහනක්, ඒ වගේ සටහන් වර්ග කීපයක් ලබා දෙනවා. ඊට අමතරව mind map එකක්, චිත්තසිතුවමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් audio overview කියලා ෆීචර් එකක් තියෙනවා. ඒකෙන් දෙන්නෙක් කතා කරන පොඩ්කාස්ට් එකක්. ඒක ඇදුවම ඇත්තටම ඔයාලට පුළුවන් ඒක අහගෙන පාර යනකොට හරි ඒක අහගෙන යන්න. ඊට පස්සේ වීඩියෝ overview එකක් තියෙනවා. ඒකෙන් වීඩියෝ ස්ලයිඩ් ෂෝ එකක්. වීඩියෝ ලබා බලමු මේ අලුත් දැක්ම මොකක්ද කියලා. ඊට පස්සේ අලුත් අඩිතාලම ගැන කතා කරමු. try කරලා බලන්න. මේක ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි ව්‍යාපාර කරන ඕගලන්ට කරන තමන්ගේම ඩොකියුමන්ට්ස් අනුව ට්‍රේන් කරලා ඔයාට තොරතුරු රිට්‍රීව් කරලා කරගන්න පුළුවන්.